ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීගයේ 31 වන තරගයේ විදිහට ඊයේ දිනේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. ඉතින් මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වැදගත් තරගයක් බවට පත් වුණේ මෙම සංචිත දෙකේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු රැඳී සිටීම හේතුවෙන්. කෙසේ වෙතත් ඊයේ දිනේදී අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තුල ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබෙන්නේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ ඒෂාන් මාලිංගට සහ දිල්ෂාන් මදුශංකටත් දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංකටත් පමණයි. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසර්ස් කණ්ඩායම තමාට නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු දෙකක් පමණක් දෙවි ලකුණු 242ක විශිෂ්ට ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී එම ලකුණු පුවරුවේ නියම බවට පත්වන්නේ අභිෂේක් ශර්මා. ඔහු සුපිරි ශතකයක් සමගින් පන්දු 68කදී නොදවි ලකුණු 135ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ඊට අමතරව හෙන්රි ක්ලාසන් පන්දු 13කින් නොදවි ලකුණු 37කුත්, ට්‍රැවිස් හෙඩ් පන්දු 26කින් ලකුණු 37කුත් වාර්තා කර ගැනීමට සමත් වුණා. ලකුණු 243ක අසීරු ලකුණු පුවරුවක් හඹා යාමට පිටියට පිවිසි දිල්ලි කැපිටල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් මෙම තරගයේදීත් සාර්ථකත්වයට පැමිණීමට සමත් වන්නේ නැහැ. එහිදී නැවතත් අසාර්ථක පිතිකරුවෙකු බවට පත්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 8කට දැවී යනවා. කෙසේ වෙතත් එහි විශේෂත්වය බවට පත්වන්නේ පැතුම් නිස්සංක දවාලීමට පන්දු යොමු කරන්නේ ඊයේ දිනේ සන්රයිසර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දිය ප්‍රීමියර් ලීග් වරම් ලබාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක වීමයි. නැවතත් සන්රයිසර්ස් පන්දු බලෑනියේ ප්‍රධානීය බවට පත්වමින් ඒෂාන් මාලිංග විශිෂ්ට දක්ෂතා අතරට පැමිණීමට ඊයේ දිනේදී සමත් වුණා. එහිදී ඒෂාන් මාලිංග තමන්ට නියමිත පන්දු වාර 4 අවසානයේදී ලකුණු 32කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. සහ ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්ෂාන් මදුශංකත් තමන්ගේ පළමු ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගයේ ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. එහිදී මීට පෙර පැවැත්වුණු තරගයේදීත් ඒෂාන් මාලිංග කඩලු 4ක් දවා ගන්නවා සහ මෙම තරගයේදී ඔහු විශිෂ්ට කඩලු 4ක් දවා ගැනීමට සමත් වෙනවා. එම නිසාවෙන් ඔහු මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීගයේ සමස්ත කඩලු 12ක් දවා ගනිමින් ඉන්දිය ප්‍රීමියර් ලීගයේ වැඩිම කඩලුලාභීන්ගේ ලයිස්තුවේ දෙවනි ස්ථානයට පත්වීමටද මේ වන විට සමත්ව තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වෙන සියලුම තොරතුරු එසෙනින් දැනගන්න subscribe කරලා දිගටම රැඳෙන්න අපිත් එක්ක. එනම් හැම කෙනෙකුටම සුබ දවසක්.